මේ වීඩියෝ එක බලන ඔයාට සුබම සුබ දවසක් වේවා. ඒ වගේම කොයිනිරු නියමන YouTube නාලිකාවෙන් සාදරයෙන් පිළිගන්නවා මේ වෙලාවේ. හරි. අද දවසේ මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම කලින් ඔයාලට වීඩියෝ එකක් දැම්මා මතක ඇති මෙන්න මේ වීඩියෝ එක. by proxy now කියලා thumbnail එකේ දාලා තියෙන මෙන්න මේ වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකේ මම ඔයාලට කතා කරනවා කොහොමද proxy account එකක් proxy buy කරන account එකක් නිවැරදිව හදාගන්නේ කොහොමද සහ proxy එකක් buy කරන්නේ කොහොමද කියලා මම ඔයාලට එදා වීඩියෝ එකේදී කතා කරා. ඉතින් මේ වීඩියෝ එකේ කතා කරපු ආකාරයට ඔයාලට පුළුවන් හැකියාවක් තියෙනවා proxy එකක් buy කරගන්න සහ account එකක් create කරගන්න. ඉතින් අද දවසේ මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එදා ඒ කතා කරලා අපි proxy එක buy කරා. ඉතින් එදා මම කිව්වා ඔයාලට ඒ proxy අපි PC එකේ setup කරගන්න විදිය මම ඔයාලට කියලා දෙනවා කියලා. ඉතින් අද දවසේ මම මේ වීඩියෝ එක තමයි ගෙනාවේ. ඉතින් අද දවසේ මම ඔයාලට කතා කරනවා හොඳම ඇප්ලිකේෂන් එක. කියන්නේ මේ proxy site proxy run කරන්න පුළුවන් හොඳම ඇප්ලිකේෂන් එක. විවිධාකාර ඇප්ලිකේෂන් වර්ග තියෙනවා. ඉතින් ඒ ඇප්ලිකේෂන් තිබ්බට මෙහෙම දෙයක් තියෙනවා. සමහර වෙබ්සයිට් වල හරහා අපිට පුළුවන් හැකියාවක් තියෙනවා free trial එකක් විදිහට සති දෙකක් මාසයක් වගේ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි මාසෙ පැන්නට පස්සේ අපි ගෙවීමක් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි pay කරන්න ඕනේ. ඉතින් මම අද දවසේ ඔයාලට කතා කරන්නේ free 100% free ඔයාලට use කරන්න පුළුවන් සයිට් එකක් ගැන තමයි මම අද දවසේ කතා කරන්නේ. සහ ඇප්ලිකේෂන් එක ගැන අද දවසේ මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක skip කරන්නේ නැතුව දිගටම රැඳිලා ඉන්නවා. හරිම තැනින් අල්ලගන්න වීඩියෝ එකේ ඔයාලට ගොඩක්ම වටින කාරණා ටිකක් තමයි අද දවසේ මම මේ කතා කරන්නේ. මොකද ඔයා හරියටම proxy එක setup කරගන්න ඕනේ. ඒ වගේම setting ටික හරියට හදා ගන්න ඕනේ. ඒ ටික හරියට ඔයා හදාගත්තේ නැත්නම් ඔයා account එකක් ඔයා setup කරලා තියෙන වෙලාවේ ඔයාගේ account එක සමහර block වෙන්න පුළුවන්. එහෙම නැත්නම් suspend වෙන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා හරිම තැනින් අල්ලගන්න මේ වීඩියෝ එකේ skip කරලා පස්සේ ඊළඟට ඔයාට වැදගත්ම දේවල් මිස් වෙයි. ඒ හින්දා හරියටම ඔයා මේ වීඩියෝ එක අල්ලගන්න කියලා මම ඔයාට මේ වෙලාවේ සාදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අපි යමු වීඩියෝ එක. මෙහෙම අද කතා කරන්නේ නැහැ. ඔයා දන්නවා මම මගේ channel එක හරහා මේ විදිහට මේ වගේ විවිධාකාර වීඩියෝස් කීපයක්ම දාලා තියෙනවා. ඉතින් මේ හැම වීඩියෝ එකක් කරාම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුළුවන් ක්‍රම තමයි මම මේ දාලා තියෙන්නේ. ඉතින් ඉස්සරහ දහස් ගණක් වීඩියෝ මේ විදිහට මම අරන් ඉන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයාට මම ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ මගේ channel එක subscribe කරලා bell icon එක ඕල් කරලා තියාගන්න. එහෙම වුණොත් මම දාන හැම වීඩියෝ එකකම notification එකක් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි. අද දවසේ මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ proxy එක setup කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. දැන් අපි proxy එකක් ඉස්සෙල්ලා buy කරන්න යනවා. ඉතින් මම ගාව තිබ්බ proxy ඔක්කොම use කරලා තියෙනවා. මම අලුතෙන්ම මේ වැඩේ ඔයාලට කරන විදිහ නැවතත් කියලා දෙන්නම්. ඉතින් මම මේ විදිහට proxy website එකට මේ විදිහට එනවා. ඉතින් මට අවශ්‍ය වෙනවා මේ වෙලාවේ proxy එකක් buy කරන්න. ඉතින් මම new order යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම තියෙනවා new order කියලා බටන් එකක්. ඉතින් මෙන්න මේ බටන් එකට මම එකපාරක් මේ විදිහට ක්ලික් කරගෙන ඉතින් ඔයාලට අවශ්‍ය වෙන්නේ මේ වෙලාවේ මට අවශ්‍ය වෙන්නේ පිලිපින් IP එකක්. ඉතින් මම පිලිපින් මේ විදිහට පිලිපින් IP එක මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් quantity එකයි. ඊට අමතරව period එක විදිහට දවස් 30ක period එකකට තමයි මම මේ IP එක මේ proxy එක දැන් මම buy කරන්න යන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් pay with balance කියන බටන් එකට එකපාරක් ක්ලික් කරාට පස්සේ මගේ proxy එක මෙන්න මේ විදිහට දැන් buy වෙලා තියෙනවා. හරි. ඊළඟට වැදගත්ම දේ තමයි මේ proxy එක අපි setup කරගන්න ඕනේ. හරි. ඒකට මම ඔයාලට පහළ description එකේ දාලා තියෙනවා link එකක්. ඉතින් මේ link එකෙන් ආවට පස්සේ ඔයාලට එන්න පුළුවන් මෙන්න මෙතෙන්ට. ඉතින් මේ Max Power කියන මෙන්න මේ IntelliJ browser එක හරහා ඔයාලට පුළුවන් හැකියාවක් තියෙනවා අපිට account කිහිපයක් setup කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා free. ඒ කියන්නේ 100%ක් free. ඔයාලට දැන් වෙන website වෙන website වල වෙන්න පුළුවන් application එකක් වෙන්න පුළුවන්. ඔයා use කරොත් එහෙම සමහර වෙලාවල් වලට මම ඔයාලට කිව්වේ ඉස්සෙල්ලා සතියයි මාසයයි තමයි ඔයාලට free හම්බෙන්නේ. හැබැයි මේකේ එහෙම නැහැ. limit එකක් නැහැ. ඔයාලට profile පහක් හදාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. limit එකක් නැහැ. ඒ කියන්නේ limit එක විදිහට පහක් තියෙනවා. ඊළඟට ඔයාලට use කරන කාලේ period එකේ limit එකක් නැහැ. ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව use කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට මේකේ වැදගත්ම දේ තමයි දැන් අපි වෙන ඇප්ලිකේෂන් එක යූස් කරොත් එහෙම සමහරට ඔයා මේ PC එක ඉඳලා වෙන PC එකකට යද්දී. ඒ කියන්නේ සමහරට හිතන්නකෝ මොකක් හරි ප්‍රශ්නයක් ඉඳලා මේ PC එක අපි හිතමු OS එක අලුතෙන් setup කරන්න අවශ්‍ය වෙනවා කියලා. format එකක් දාන්න උනා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම ඔයා නැවත log වෙද්දී ඔයාගේ අර තිබ්බ details මොනවත් නැහැ. සමහර එහෙම ඒ වගේ ඇප්ලිකේෂන් තියෙනවා. ඉතින් ඒ අතරේ මම මේ තෝරලා බේරලා ගත්ත ඇප්ලිකේෂන් එකක් ගැන තමයි මම ඔයාලට කියන්නේ. තවත් මේ වගේ ඇප්ලිකේෂන් තියෙනවා. මම ඉස්සරහට වීඩියෝස් වශයෙන් ඒවා අරන් එන්නම් කොහොමද ඒකේ setting හදන්නේ. ඒ වගේ හොඳ තව ඇප්ලිකේෂන් කීපයක් තියෙනවා. ඒ වගේම paid version එකේ තව ඇප්ලිකේෂන් කීපයක් තියෙනවා. ඉතින් මම ඒ ගැන මීට ඔයාලට වීඩියෝස් කීපයක් ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අද දවසේ කතා කරන්නේ මෙන්න මේ Max Power කියන ඇප්ලිකේෂන් එක හරහා අපි කොහොමද අපේ account එකක් අපේ ඕනෑම account එකක් අපි proxy එකක් කරහා use කරන්නේ කොහොමද කියලා තමයි අද දවසේ මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින්
පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන link එකෙන් ආවට පස්සේ ඔයාලට පුළුවන් හැකියාවක් තියෙනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ආන්නේ. ඉතින් මෙතනදී ඔයාගෙන් අහලා තියෙනවා ඊමේල් එක. ඔයාගේ කැමති ඊමේල් එක කියන්නේ ඔයාට මේ වෙලාව යූස් කරන ඊමේල් එක ඊට අමතරව ඒ ඊමේල් එක ඇක්ටිව් තියෙන්න ඕනේ. මොකද වෙරිෆිකේෂන් කෝඩ් එකක් අපි මෙතන දෙන්න ඕනේ. ඊට අමතරව පාස්වර්ඩ් එක දීලා අපිට account එක create කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ step by step මම ඔයාලට ඒ ටික කියලා දෙන්නම්. ඉතින් මම අද දවසේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ Gmail එකට තමයි මම මේ account එක මේ AdSpaw account එක create කරන්න යන්නේ. ඉතින් මම මේකේ Gmail එක තමයි මේ වෙලාවේ මම use කරන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මම මේ Gmail එක copy කරගත්තා. copy කරගෙන මම මෙතනට ඇවිල්ලා මේ Gmail යටතේ මේක paste කරගන්නවා. ඊළඟට ඔයාගේ password එකක් කියලා. ඉතින් strong password එකක් ඔයා අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඉතින් මෙතනදී මම strong password එකක් දෙනවා. මේ password එක මත තියෙන password එකක් අනිවාර්යෙන් දෙන්න. ඉතින් මේ විදිහට මෙතන password එක මේ විදිහට ලබා දීමක් කරලා ඊට පස්සේ අපිට කියනවා මෙතන captcha 8ත් 20ත් අතර එන්න ඕනේ කියලා. ඒ කියන්නේ password එක තා පොඩ්ඩක් දික් වෙන්න ඕනේ. ඉතින් මේ password එක මේ විදිහට අපි හදා ගන්න ඕනේ. ඉතින් අපිට මතක හිටින විදිහට මෙන්න මේ password එක අපි හදාගෙන මේ අපි බලමු. ඔන්න password එක හරියාලුනේ. ඉතින් ඒකට අවශ්‍ය වෙන්නේ simple capital letters එන්න ඕනේ. ඊළඟට numbers එන්න ඕනේ. symbol එන්න ඕනේ. ඒ වගේ password එකක් තමයි අපිට මේ වෙලාවේ ලබා දීමක් කරන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන get verification code කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ බටන් එක එකපාරක් මේ විදිහට ක්ලික් කරගන්නවා. ඒ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩින් ආව notification එක වෙරිෆිකේෂන් ලින්ක් එක අපිට මේ වෙලාවේ කෝඩ් එක අපිට මේ එවලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට AdSpaw යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මට මේල් එකක් ඇවිල්ලා දෙනවා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙරිෆිකේෂන් කෝඩ් එක තියෙනවා. ඉතින් මෙන්න මේ කෝඩ් එක මම මේ විදිහට අරන් ඇවිල්ලා මෙතන paste කරගන්නවා. ඉතින් ඒ ටික paste කරගත්ත විදිහට ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේල් එක හරිය වෙරිෆිකේෂන් කෝඩ් එකත් අපි දාලා තියෙන. ඊට අමතරව password එකක් දාලා තියෙන. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් I have read and agree කියලා ඔයාලට බලන්න පුළුවන් බටන් එකක් තියෙනවා. මෙන්න මේ ටික් එකක් තියෙනවා. මෙන්න මේ ටික් එක දාගෙන ඔයාලට පුළුවන් හැකියාවක් තියෙනවා sign up කියන බටන් උඩ ක්ලික් කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Google sign in යටතේ ඔයාගේ Gmail එකකින් login වෙලා තියෙනවා ඔයාගේ browser එකට Google sign in යටතේ ඔයාලට log වෙන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. හරි මම අද මේ විදිහට Gmail sign in තමයි යන්න යන්නේ. ඉතින් මේ විදිහට මම දැන් sign up කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අපි මෙතන එනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඇවිල්ලා අපේ වෙබ්සයිට් එකේ තමයි මේ ඉන්නේ. ඒ කියන්නේ AdSpaw කියන වෙබ්සයිට් එක හරහා වෙබ්සයිට් එකේ තමයි මේ වෙලාවේ අපි ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලට පුළුවන් හැකියාවක් තියෙනවා. මම ඔයාලට දුන්න link එක හරහා ඔයාලට පුළුවන් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් මේ විදිහට ඩවුන්ලෝඩ් බටන් එක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න ඔයාගේ OS එකට අදාළව ඔයාලට මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හැකියාවක් මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් මෙන්න මේ බටන් එක උඩ ඩවුන්ලෝඩ් ක්ලයන්ට් කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරලා ඔයාලට ඒ විදිහට ඔයාගේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. ඉතින් මෙතනදී ඔයාලට නැවත ලොග් වෙන්න වෙනවා account එකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් login කියලා මේ විදිහට තියෙනවා. ඉතින් මෙතනිමුත් ඕන sign up වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඔයාලට. හැබැයි මම ඔයාලට recommend කරනවා අර මම ඔයාලට දාලා තියෙන link එක හරහාම ඔයා එන්න කියලා. එමුණොත් ඔයාගේ account එක ඇතුලේ මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් ආවොත් මට මගේ පැත්තෙන් කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා account එක සම්බන්ධයෙන් ඔයාගේ. හරි. ඉතින් ඊළඟට දැන් මෙතන මම මේ Gmail එක මම අර අලුතෙන් create කරගත්ත Gmail එක මේ විදිහට මෙතන type කරනවා. ඊට පස්සේ password එකත් මෙතන type කරන්න අවශ්‍යයි. ඉතින් මම මේ විදිහට මෙතන password එකක් type කරලා මම මේ remember password කියන තැන මේ විදිහට ටික් එක දාගන්න. එතකොට මට ආයෙ නැවත log වෙද්දී කියන්නේ මම මේ account එකෙන් ඔය කියන්නේ ඔයාලට පුළුවන් මෙහෙම හැකියාවක් තියෙනවා. දැන් මේ application එකේ විශේෂත්වය තමයි ඔයාලට පුළුවන් මේ විදිහට මේ වගේ AdSpaw account කිහිපයක් හදන්න පුළුවන්. ඒ කියන්නේ AdSpaw account ඔයාලට Gmail තියෙනවා නම් ඔයා ගාව ඔයාලට AdSpaw account කිහිපයක් හදලා ඒ කිහිපේම run කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. profile පහ ගානේ ඔයාලට එක AdSpaw එක open කරන්න පුළුවන්. හැබැයි වෙන application එකක් ඔයා ගත්තොත් එහෙම ඔයාලට පුළුවන් එක PC එක account එක කියන්නේ එක අපි හිතමු අපි යම් කිසි ආකාරයක account එකක් හදනවා නම් මොකක් හරි අදාළව කියන්නේ අපි හිතමු multi account අපි හදන්න අපි යම් කිසි ආකාරයක application එකක් ගත්තොත් ගොඩක් දුරට application වල එක application එක කියන්නේ එක Gmail එකට එක account එක කියන්නේ එක device එකට එක account එකක් වගේ තමයි පුළුවන්. හැබැයි මේකේ විශේෂත්වය තමයි ඔයාලට මෙහෙම unlimited හදාගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට මම දැන් Gmail එක සහ password එක ලබා දීමක් කරලා මේ විදිහට login කියන බටන් එක උඩ ක්ලික් කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. පළවෙනිට මේ වෙබ්සයිට් මේ device එකෙන් පළවෙනිටම යන හින්දා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී verification code එකක් එයාලා අපිට එවනවා කියලා කියනවා. ඉතින් අපිට ඔයාලට බලා ගන්න පුළුවන් get verification code කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ බටන් උඩ එකපාරක් ක්ලික් කරගෙන
අපිට පුළුවන් හැකියාවක් තියෙනවා අපිට මේ වෙරිෆිකේෂන් කෝඩ් එක ගන්න පුළුවන්. ඉතින් අපි බලමු. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් Gmail එක check කරොත් වෙරිෆිකේෂන් කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ වෙරිෆිකේෂන් කෝඩ් එක මේ විදිහට copy කරගෙන අපිට පුළුවන් මෙතන paste කරගන්න. මේ paste කරගෙන ඔයාලට බලා ගන්න පුළුවන් okay කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ බටන් උඩ click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අර ඉස්සල්ලා තිබ්බ ඉන්ටර්ෆේස් එක වගේම දැන් ඇවිල්ලා අපි application එක through තමයි මේ ඉන්නේ. ඒතර ගොඩක්ම ලේසි අපිට application එක through ඉද්දි නැත්තම් ඔයාලා දැන් ඉස්සල්ලා හිටියා වගේ site එක ඇතුලේ මේ විදිහට ඉද්දි ඔයාලට හැම වෙලාවෙම site එකට ඒ කියන්නේ browser එකට යන්න එපා. හැබැයි මේ විදිහට application එක ඔයා ගත්තට පස්සේ ඔයාලට පුළුවන් හැකියාවක් තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව මේ විදිහට ඕනි වෙලාවක ඔයාලට use කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා browser එකට log වෙන්නේ නැතුව. හරි. ඒක මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. අපි ඊළඟට බලමු මේකේ profile එකක් කොහොමද open කරන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන උඩම new profile කියලා තියෙනවා. ඉතින් මෙතන click කරලා ඔයාලට පුළුවන් profile එකක් add කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව මෙතන extension තියෙනවා proxies කියලා තියෙනවා. ඊළඟ group වලට මේවා එක එක groups වලට අපිට ඒ අදාළ accounts මේ වෙනම group හදලා දාන්න පුළුවන්. ඒ වගේ system එකක් තියෙනවා. ඉතින් මෙතන ඔයාලට ඕන extension එකක් විදිහට ඔයාලට cookies ගන්න ඕන නම් cookies editor එක හෝ cookies bro හරි නැත්නම් ඔයාලට VPN එකක් use කරන්න ඕන නම් ඒ අදාළ VPN එකේ extension එක හරි ඔයාලට කැමති එකක් මෙතනින් ඔයාලට ගිහිල්ලා මේ extension යටතේ ගිහිල්ලා දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් extension දෙකක් තියෙනවා ads power authenticator එකයි ads power assistant එකයි මෙන්න මේ දෙක තියෙනවා. ඉතින් දැන් අපි හිතමුකෝ දැන් මට cookies ඕනි කියලා. නිකන් මම ඔයාලට අදහසක් දෙන්නේ. දැන් මට ඕනි කියන්නේ cookies bro එක මට install කරන්න ඕනි කියලා හිතන්න. ඒතර මම කරන්නේ මෙතන දැන් cookies bro කියලා මේ විදිහට net එකේ search කරාට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙතන මේ link එකක් තියෙනවා. මෙන්න මේ link එක උඩම තියෙන මේ link එක මේ විදිහට copy කරගෙන ඔයාලට පුළුවන් හැකියාවක් තියෙනවා මෙතන ඇඩ් කරගන්නවා. ඉතින් බලන්න පුළුවන් මේ හරි add extension කියලා තියෙනවා මේ බටන් එක. මෙන්න මේ බටන් එක එකපාරක් ක්ලික් කරලා ඔයාලට පුළුවන් හැකියාවක් තියෙනවා අර මම ගෙන copy කරගත්ත URL එක ඔයාගේ කැමති URL එක ඔයා අවශ්‍ය කරන extension එකේ URL එක මේ විදිහට paste කරලා okay කියන බටන් එක උඩ ක්ලික් කරන් ඉතරයි තියෙන්නේ. ඒතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ cookies pro කියන එක ඔටෝම දැන් මෙතෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට මේක අවශ්‍ය නම් මෙතන මේ ටික් එක දැම්මට පස්සේ ඔයා හදන හැම ප්‍රොෆයිල් එකකම මෙන්න මේ cookies pro කියන එක අනිවාර්යෙන් තියෙනවා. ඉතින් cookies ගොඩක්ම වැදගත් වෙනවා. ඒ හින්දා මම cookies ගැන ඔයාලට අද idea එකක් දුන්නේ. ඉතින් මේක ඔයාලට අවශ්‍ය නැති දේවල් තියෙනවා නම් මේක ඔයාලට අයින් කරගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒක පැහැදිලි ඇති කියලා මම හිතනවා. මොන හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට reply එකක් දාන්න. හරි අපි බලමු දැන් new profile එකක් කොහොමද හදන්නේ. ඉතින් මෙන්න මේ new profile කියන බටන් එක උඩ එකපාරක් click කරගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මෙතන name එකක් ලබා දෙන්න. මම මෙතන දානවා PHP 22 account කියලා දානවා. හරිද? ඉතින් මෙන්න මේ විදිහට PHP 22 account කියලා මම මේ විදිහට නිකන් name එකක් දානවා. ඔයාලට කැමති name එකක් මෙතන දාගන්න. මේක විශේෂත්වයක් නැහැ. ඊළඟට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් browsers තියෙනවා. මේ තියෙන්නේ Sun browser කියන්නේ Google Chrome එක හා සමාන browser එකක්. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මේ Flower browser කියලා තියෙනවා. මේ Firefox එකට අදාළ browser එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේකෙත් ඔයාලට පුළුවන් මේ ඕන එකක් download කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ වෙලාවේ Sun browser කියන එක තමයි මේලා use කරන්න යන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙතන මම දැනට මේ download නැතුව මේ දැනට download වෙලා තියෙන browser එකක් මම ගන්නවා. මම මේ download කරලා තියෙන හින්දා තමයි මේ browser මට download වෙන්නන්නේ නැත්තේ. හැබැයි ඔයා ස්ටාර්ට්ම පළවෙනිටම යද්දි ඔයාලට මේ විදිහට download කරගන්න වෙයි. ඉතින් ඒක download කරගන්න විදිහත් මම ඔයාලට idea එකක් දෙන්නම්. නැත්නම් මම ඔයාලට අලුතෙන් එකක් වෙනම හදලා පෙන්නන්න download කරද්දි එතන තියෙනවා පොඩි setting ටිකක් හදාගන්න. හරි. දැනට මම මේ විදිහට Chrome 136 කියන browser එක මේ විදිහට select කරගන්නවා. ඊට අමතරව මට පුළුවන් මෙතන Windows 11 පුළුවන්, ඊළඟට 10 එක පුළුවන්, 8 එක, 7 එක මේ ඕන එකක් පුළුවන්. ඉතින් මම Windows 10 එක තමයි මේ වෙලාවේ මේ විදිහට select කරගන්න. ඊළඟට අපිට පුළුවන් මෙතන user agent එක මෙතන අපිට මේ ඇවිල්ලාම තියෙන මේ random එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපිට ඔකෙන් පොඩ්ඩක් පුළුවන් මේක වෙනස් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ විදිහට. ඉතින් මේ විදිහට මේක වෙනස් කරගන්න පුළුවන් අවශ්‍ය නම් ඊළඟට පහලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපිට proxy, ඒ කියන්නේ proxy අපිට දැන් මෙතන දැන් පේන no proxy local network කියලා පෙන්නන්නේ. ඉතින් අපිට අවශ්‍ය නම් මෙතන proxy එක දාගන්න පුළුවන්. ඉතින් proxy වල එක එක type තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් SSH, HTTPS, HTTP මේ විදිහට proxies වර්ග තියෙනවා. ඉතින් ඔයා අතන ගන්න proxy ට අදාළව ඒ proxy තමයි මෙතන ලබා දීමක් කරන්න ඕනේ. ඒක මම කරන විදිහට කියලා දෙන්න. අපි දැන් මේ proxy site එකට ගියාට පස්සේ මේක තමයි අපි buy කරපු proxy එක. ඉතින් ඊළඟට අපිට පුළුවන් හැකියාවක් තියෙනවා මෙතන මේක දැන් select කරලා මේ විදිහට මේ proxy එක select කරලා අපිට ඕන මෙතන මේ විදිහට click කරාට පස්සේ මේ proxy එක දැන් copy වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට මේක website එක විදිහට ගන්න ඕන. මෙතන http හෝ
ස්ට්‍රොක්ස් 5 proxy හරි ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන් මේ ඕන දෙකක් ඔයාට ක්ලික් කරලා ගන්න පුළුවන්. මම දැන් http ඕනනම් ඔයාලට ක්ලික් කරලා පෙන්නන්න. මේ ක්ලික් කරපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් browser එකේ මේ proxy එක මේ විදිහට එනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ proxy එක අපිට ලබා ගැනීමක් කරන්න පුළුවන්. නැත්නම් මෙතනින් copy කරලා අපිට ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් මම මේ ගත්ත proxy එක මේ විදිහට දැන් මෙතන setup කරන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන ගත්තේ http කියන proxy එක. එතකොට මෙන්න මේ විදිහට http කියලා මේක මම මෙතන proxy type එක select කරගත්තා. ඊට පස්සේ host port කියලා මෙන්න මෙතන තියෙන තැන මම අර copy කරගත්ත එක paste කරනවා. ඉතින් මේ paste කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. password ඒවා ඔටෝම මෙතන fill වුණා. ඉතින් ඊට පස්සේ මට check කරගන්න පුළුවන් මේ proxy එක වැඩ කරනවද කියලා. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ check proxy කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ බටන් එකට එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Manila කියලා මේ විදිහට proxy එක අපිට පෙන්නනවා. ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා region Manila මේ විදිහට proxy එක පෙන්නනවා. හරි. ඉතින් ඊළඟට proxy එක දැන් හරි ඊට පස්සේ අපිට මෙතන setting වගේක් තියෙනවා තව පහලින් හදාගන්න. ඉතින් වැදගත්ම setting එක විතරයි මම ඔයාලට පෙන්නන්නේ. මෙතන මේවා නම් සාමාන්‍යයෙන් normally ඔයාලට වෙනස් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මෙතන ඔයාලට පුළුවන් මෙතනත් වෙනස් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ ඕන විදිහට මේ මෙතන normally අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙතනත් ඔයාලට වෙනස් කරගන්න පුළුවන් මේ විදිහට මේ බටන් එක ක්ලික් කරලා අපිට චුට්ටක් වෙනස් කරගන්න පුළුවන්. ඔයා හදද්දි හැම browser එකක්ම එකම විදිහට හදන්න යන්න එපා. පොඩ්ඩක් හරි වෙනස් කරලා හදන්න. ඉතින් ඊළඟට මෙතන බලා ගන්න පුළුවන්. තව චුට්ටක් පල්ලෙහාට ගියාට පස්සේ මෙතන අපිට ඇඩ්වාන්ස් කියලා බටන් එකක් තියෙනවා. ඔයාලට උඩම බලා ගන්න පුළුවන් මෙතන ඇඩ්වාන්ස් කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ බටන් එක එකපාරක් අපි ක්ලික් කරගන්නවා. ඒ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙතන තියෙනවා new category යටතේ අපිට අවශ්‍ය කරන extension එක මොන හරි එතන දාන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි මේ setting ටික මේ විදිහට හදාගෙන ඉවරයි දැන්. ඉතින් අපි බලමු නැවතත් ගිහලා අපි setting ටික හරියටම හදාගෙන තියෙනවද කියලා. ඉතින් මෙතන general යටතේ හරි proxy හරි platform එක යටතේ හරි ඊට පස්සේ fingerprint එකත් අපි දාලා තියෙනවා මෙතන. ඊළඟට advanced tab එක තියෙනවා. advanced tab එක අපිට මෙතන show more යටතේ අපිට බලා ගන්න පුළුවන්. මෙතන තවත් තියෙනවා option ටිකක්. මෙතන RAM එක අපිට වෙනස් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. device name එක අනිවාර්යයෙන් මෙතන මේ device name එක අපි පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ. මේ වෙනස් කරගන්න නැත්නම් මෙතන ඔයාලට පුළුවන් මේ විදිහට පොඩ්ඩක් මෙහෙම වෙනස් කරගන්න. ඉතින් ඒ විදිහට මම device name එක වෙනස් කරගත්තා. ඊට අමතරව මේ MAC address එක අනිවාර්ය දෙයක් තමයි මෙන්න මේ MAC address එක. මේ MAC address එකත් අපිට මේ විදිහට random වෙනස් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතනින් මේක type කරලා මෙහෙම හදා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට MAC address එකත් මම දැන් change කරලා තියෙන්නේ. ඉතින් ඊළඟට ඔයාලට පුළුවන් මෙතන මේ බටන් එක යටතේ මේ බටන් එක තමයි තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් මේ show more කියන බටන් එකට තමයි ඒ ටික තිබ්බේ. හරි මේ විදිහට ඒ ටික අපි හදාගෙන මේ setting ටික හදාගෙන අපි මේ okay කියන බටන් එකට එකපාරක් click කරගන්නවා. ඒ click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි දැන් අපේ profile එක පෙන්වන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන ඕනි විදිහකට මේවා edit කරගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය කරන note ඕනි දෙයක් මෙතන type කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊළඟට ඔයාලට ඕන නම් මෙතන edit කරන්න පුළුවන්. දැන් අපි හදපු profile එක මෙතනින් edit කරන්න පුළුවන්. ඔයාලට ආයේ නැවතත් ඔයාලගේ මොන හරි වැරදීමක් වෙලා තියෙනවා නම් හරි ඔයාලට proxy change කරගන්න හරි මොන හරි වෙනත් දෙයක් තියෙනවා නම් ඔයාලට මෙතනින් නැවතත් change කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ edit වලට ගිහිල්ලා. ඊළඟට ඔයා හදපු proxy මේ profile එක ඔයාලට මෙතනින් delete කරගන්න ඒ option ටික ඒ විදිහටම පිළිවෙලට තියෙනවා. මේ හදපු profile එක තියෙනවනේ මේ profile එකේ අද මම account එක setup කරන්න තමයි යන්නේ. ඉතින් ඒකත් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඒක setup කරන්නේ මේ විස්තර ටික. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට දැන් මම මේ ඕපන් කරපු බ්‍රවුසර් එක තමයි මේ තියෙන්නේ. හරි අපි බලමු. දැන් මේ බ්‍රවුසර් එකේ දැන් ඔයාලට බලන්න පුළුවන් මෙතන බ්‍රවුසර් එකේ මෙයාලා පෙන්නනවා. මේ IP address එක තමයි මේ පෙන්නන්නේ. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් The Philippine National Capital Region Manila. මෙන්න මේ විදිහට තමයි දැන් මගේ IP address එක තියෙන්නේ. හැබැයි මේ මෙතන පෙන්නුවට මේක 100%ක්ම හරිද කියලා අපි දන්නේ නැහැ. ඒ හින්දා අපි අනිවාර්යෙන් මේක check කරගන්න වෙනවා. ඒ කියන්නේ eBay account එකක් අපි ඉස්සෙල්ලම eBay හෝ වෙන ඕනම account එකක් අපි setup කරන්න ප්‍රථමයෙන් අපි අනිවාර්යෙන්ම මෙන්න මේ proxy අපි 100%ක් සුවරද කියලා අපි බලා ගන්න. ඒ කියන්නේ මේ IP address එක හරියටම අපි මේ ගත්ත site එකේමද? ඒ කියන්නේ හරියටම මේ අදාළ අපිට අවශ්‍ය කරන region එකේමද මේ IP address එක කියලා අපි හරියටම බලා ගන්න ඕනේ. ඒ හින්දා අපිට normally බලා ගන්න පුළුවන් මේ විදිහට. මේ විදිහට අපිට normal whoer.com කියන වෙබ්සයිට් එකට අපි ගිහිල්ලා සාමාන්‍ය normally බලා ගන්න පුළුවන් මේ IP එක වට බලා ගන්න පුළුවන්. මෙතන පෙන්නන්නේ Philippine කියලා. ඊට අමතරව අපිට තව බලා ගන්න පුළුවන් තව වෙබ්සයිට් තියෙනවා what's my IP.
what's my IP address කියන වෙබ්සයිට් එක කරා අපිට පුළුවන් එතනත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ IP එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. IPv6 එක අපි ගත්තේ නැහැ. IPv4 එක විතරයි අරන් තියෙන්නේ මේ වෙලාවේ. IPv6 එක ගන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාගේ device එක track වෙන්න ඉඩ තියෙනවා. device එක ඔයාලට පුළුවන් device එක ඕනනම් මේ විදිහට වෙන IPv6 එකක් use කරලා වෙන විදිහට device එකක් විදිහට යන්න පුළුවන්. හැබැයි ගොඩක් දුරට අපි device එක මේ විදිහට off කරගත්තාට පස්සේ අපේ device එක ආයෙ track කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉතින් ඔයාලට මෙතනින් මේ විදිහට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේක විතරක් මදි. අනිවාර්යයෙන්ම අපි eBay account එකක් වගේ ලොකු account එකක් Amazon වගේ account එකක් අපි අනිවාර්යයෙන්ම අපි setup කරනවා නම් තවත් දෙයක් තියෙනවා. අංකයකටම ඒ account එක අපි නැවතත් ඒ කියන්නේ හොඳටම check කරගන්න ඕනේ 100% මේ IP එක ඕකේද කියලා. ඉතින් ඒකට මම තව option එකක් ඔයාලට අද දවසේ කියලා දෙනවා. ඔයාලට මෙහෙමයි කරන්න තියෙන්නේ. Outlook account එකක් create කරන්න යන්න ඕනේ. මේ විදිහට Outlook account එකක් normally අපි create කරන්න යන විදිහට create කරන්න යනවා. ඉතින් මේ Outlook account එක අපි ක්‍රියේට් කරද්දී අපිට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා හරියටම IP එක 100%. ඒ කියන්නේ Outlook account එක හදන තැන අපිට IP එක බලා ගන්න පුළුවන් 100%ක්ම මේක හරියටම set වෙන IP එකක්ද නැද්ද කියලා. එතකොට ඒ හරහා තමයි අපි ඒක හරියටම 100%ක් අපි confirm කරගෙන තමයි අපි වෙන account එක කියන්නේ අපි හිතමුකෝ account එක අපි use කරන්නේ හරි එහෙම නැත්නම් මේ අපි cookies ටික import කරන්න හරි ඒක ඕනෙම දෙයක් කරන්න අපි අනිවාර්යයෙන්ම Outlook එක Outlook account එකක් create කරලා Outlook account එක create කරාට පස්සේ විතරයි අපිට බලා ගන්න පුළුවන් හරියටම මේ account එක මේ ගත්ත proxy එක 100%ක්ම පිලිපින් proxy එකක්ද කියලා. ඉතින් මම කරන දේ ඔයාලට කියලා දෙන්න. හරි සරල දෙයක් තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට account එක create කරන තැනට යන්න. ඉතින් මම මේ වෙලාවේ account එක create කරන තැනට මේ විදිහට යනවා. මෙතන අපිට අවශ්‍ය කරන මේ විදිහට Gmail එකක් ලබා දීමක් කරන්න ඕනේ. මම මේ විදිහට දැනට Gmail එකක් මෙහෙම normally හදලා මේ විදිහට password එකකුත් හදනවා. ඉතින් හදලා දුන්නාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන IP එක මේ කියන්නේ Gmail එක සහ password එක ලබා දීමක් කරපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පිලිපීන් කියලා පෙන්නන්නේ. ඒ කියන්නේ මේ IP එක හොඳයි. මේ පිලිපීන් IP එක. මේක eBay එකේ අපි new device එකක් කරලා ඉස්සර අපි ගන්න cookies ටික මොන හරි ප්‍රශ්නයක් වෙලා හරි Amazon එකේ හරි අපි ගන්න cookies ටික හරියට set වුනේ නැති වුණත් ප්‍රශ්නයක් වෙන්නේ අපි ගන්න new device එක වදින්නේ අනිවාර්යයෙන්ම පිලිපීන් වලින්ම තමයි. ඒක 100%ක් ෂුවර් කරලා අපිට මේ විදිහට ටාගට් එකක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. eBay වලට සපෝට් කරනවා ගොඩක් දුරට මේ Outlook එකේ IP එක Outlook detect කරගන්න විදිහත් එක්ක eBay detect කරගන්න විදිහත් එක්ක ලොකු සමානතාවයක් තියෙනවා. ඒ නිසා මේක පිලිපීන් IP එක කිසිම ප්‍රශ්නයක් නැතුව මට eBay account එකක් දැන් connect කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මරීලාට බලමු මම ඔයාලට කිව්වා එක්ස්ටෙන්ෂන් එකක් අපි අතන එක්ස්ටෙන්ෂන් එකක් අපි හදාගත්තා ඔයාලට මතක ඇති එක්ස්ටෙන්ෂන් එකේ link එක දාලා තියෙනවා බලමු මේ විදිහටම එක්ස්ටෙන්ෂන් එක මෙතන තියෙනවද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන cookies bro එක අපි අර ගත්ත එක්ස්ටෙන්ෂන් එක මේ විදිහට තියෙනවා. ඉතින් මේ විදිහට මම cookies bro එක මෙතනින් enable කරගත්තා. ඉතින් ඔයාලට ඊළඟට බලන්න පුළුවන් මේ විදිහට cookie bro එක අපිට අවශ්‍ය නම් ඕනනම් මෙතනින් pin කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපි ගන්න ඕනෙම එක්ස්ටෙන්ෂන් එකක් අපිට මෙතෙන්ද ගන්න පුළුවන් හැකියාවක් තියෙන ඉතින් වගේ සරල ක්‍රමවේද ටිකක් තියෙනවා. ඉස්සරහට අපි තව ගොඩක් දේවල් මේ ගැන කතා කරමු. ඉතින් දැන් මම සරලම දේවල් ටික ඔයාලට කතා කරන්න කොහොමද ඊළඟට මේ account එක setup කරගන්න කියලා තමයි මම දැන් ඔයාලට මේ කතා කරන්නේ. ඉතින් මෙතනදී මම දැන් setup කරන්න යන්නේ මෙන්න මේ account එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ eBay account එක. මේ account එක මම හදලා තියෙන්නේ ජූනි 3 වෙනිදා. ඉතින් මේ account එක Bernie verify වෙලා තියෙනවා 11 වෙනිදා. දැන් මට මේක අවශ්‍යයි listing එකක් දාන්න. ඉතින් ඒ හින්දා මම මේ account එක දැන් proxy එක setup කරගන්න තමයි යන්නේ. ඉතින් ඒක කරද්දී ඔයාලට ඉස්සල්ලාම මෙතනදී browser එකට අපි ගිහිල්ලා අපි දැන් IP එක අපි ඔක්කොම අපිට 100% ෂුවර් දැන් මොනවත් ප්‍රශ්නයක් නැහැ මේ IP එක මුකුත් ප්‍රශ්නයක් නැහැ කියලා අපි දන්නවා. ඉතින් අපිට දැන් කරන්න තියෙන්නේ මේ cookies ටික මෙතෙන්ද import කරගන්න තමයි තියෙන්නේ. ඉස්සල්ලා මගේ account එකේ තියෙන cookies ටික මම import කරගන්න ඉතින් ඔයාලට කියලා දෙන්න. මේ විදිහට මෙතන මේ බටන් එකට එකපාරක් ක්ලික් කරලා මෙතන cookies extension එකට එකපාරක් ක්ලික් කරලා ඔයාලට බලන්න පුළුවන් cookies edit කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ බටන් එක එකපාරක් අපි ක්ලික් කරගත්තාට පස්සේ අපිට මෙතන පුළුවන් අපේ cookies ඒ කියන්නේ අපි ගාව දැන් මේ වෙලාවේ මේ browser එකේ තියෙන cookies ටික අපිට මෙතන export කරන්න පුළුවන් export කරගන්න පුළුවන් මේ බටන් එක හරහා ඔයාලට export කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ PC එකට නැවත
ඒ කුකීස් ටික ලබා ගැනීමක් කරන්න පුළුවන්. ඒ එහෙම නැත්නම් ඔයා ගාව තියෙනවා නම් කුකීස් ටික ඒ කුකීස් ටික මෙන්න මේ බටන් එක හරහා ඔයාට පුළුවන් ඉම්පෝට් කරගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ බටන් උඩ එකපාරක් මම ක්ලික් කරගන්න. මොකද මම දැන් මගේ කුකීස් ටික ඉම්පෝට් කරගන්න තමයි මම යන්නේ. ඒ විදිහට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන පෙන්නනවා අපේ ෆයිල් එක මොකක්ද කියලා. ඉතින් මේ වෙලාවේ මම මගේ ෆයිල් එක මේ විදිහට මෙතන සිලෙක්ට් කරගන්නවා. ඉතින් මේ තියෙන කුකීස් ටික තමයි මට මේ වෙලාව අවශ්‍ය වෙන්නේ. ඉතින් මම මේ කුකීස් ටික මේ විදිහට ක්ලික් කරගන්නවා. මේ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අප්ඩේට් වුණා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කුකීස් ගොඩක් තියෙනවා. මෙතන මේ විදිහට අලුතෙන් කුකීස් ටිකක් දැන් මේ වෙලාවේ අප්ඩේට් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු අපේ කුකීස් ටික හරියටම ඇවිල්ලාද කියලා. හරි මේ විදිහට අපේ දැන් කුකීස් ටික මේ විදිහට ඇවිල්ලා තියෙනවා. හරි ඊළඟට අපිට කරන්න තියෙන්නේ අදාළ සයිට් එකට යන්න. ඉතින් මේ සයිට් එකට යද්දිත් අපි ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. හරියටම කුකීස් ටික ඇවිල්ලාද කියලා අපි බලා ගන්න ඉස්සෙල්ලම අපි යනවා Gmail වලට. සාමාන්‍ය ඉස්සෙල්ලම Gmail වලට වගේ ගියාට පස්සේ Gmail එකේ දැන් ඔයාලට බලා ගන්න මේ විදිහට Gmail එක පෙන්නනවා කියන්නේ දැන් කුකීස් ටික ඇවිල්ලා තියෙනවා. කියන්නේ මොනවත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඉස්සෙල්ලම අපි මේ විදිහට Gmail එකට ලොග් වෙමු. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් සාර්ථක ලෙස මම account එක ඇතුළට ලොග් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම අර account එකට මේ විදිහට ලොග් වුණා. දැන් මම Gmail එකට සාර්ථක ලෙස ලොග් වෙලා ඉන්නේ. ඊට අමතරව මම දැන් eBay එකට ලොග් වෙලා ඔයාලට බලා ගන්න පුළුවන් අපි සර්ච් කරපු කුකීස් ටික මේ වෙලාවේ මෙතන සේව් එකේ අපේ කුකීස් ටික ඉම්පෝට් කරපු නිසා කලින් බ්‍රවුසර් එකේ අපි සේව් කරපුවා ඒ විදිහටම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තියෙනවා. ඉතින් මෙතන දැන් ebay.com කියන සයිට් එකට අපිට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. eBay account එකක් තමයි මම මේ වෙලාවේ මේ සෙටප් කරන්න යන්නේ. ඉතින් මේ විදිහට ebay.com කියන වෙබ්සයිට් එකට මේ විදිහට යනවා. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න ඔයාලා මෙතනින් ලෝඩ් වෙලා ඉවරන ගමන් ebay සයිට් එකට ඇවිල්ලා මෙතන ලෝඩ් වෙලා ඉවරන ගමන් ඔයා මුකුත් මේ බටන් එක ක්ලික් කරන්න යන්න එපා. ලෝඩ් වෙලා ඉවරනාට පස්සේ තමයි ඔයාට මේ බටන් එක ක්ලික් කරන්න පුළුවන් හැකියාවක් තියෙන. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් මේ ස්පොන්සර් කියලා තියෙනවනම් ඒ වගේ යන්න එපා. ඔයාට පුළුවන් මෙතන ebay.com කියන මෙන්න මේ සයිට් එක තියෙනවා. මෙන්න මේ සයිට් එකට ඔයාට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි ඉතින් මේ විදිහට අපි දැන් වෙබ්සයිට් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් eBay එකේ තමයි අපි අතුරින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන hi sign in කියලා තියෙනවා. ඒ කියන්නේ යාළුවෝ කුකීස් ටික තියෙනවා. මොනවත් ප්‍රශ්නයක් නැහැ. කුකීස් තියෙනවා මෙතන. පොඩි අඩුපාඩුවක් වෙලා තියෙනවා. ඒ හින්දා තමයි මේ කුකීස් ටික මෙතන sign in login එකම ඇවිල්ලා නැතුව මෙතන hi sign in කියලා ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙතන කුකීස් එක තමයි අපි මේ account එකේ ඉන්නේ. එහෙම දෙයක් තියෙනවා. ඊළඟට අපි මට මේකේ මම PH site ඒ කියන්නේ ෆිලිපින් account එකක් ඉන්න මම .com සහ PH site දෙකෙන්ම log වෙන්න ඕනේ. මොකද payment method ඔක්කොම support කරන්නේ PH කියන site එකට. ඉතින් මම මේ site දෙකෙන්ම මේ විදිහට log වෙනවා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් PH site එකේ මේ වෙලාවේ cookies මොනවත් ප්‍රශ්නයක් නැතුව අපි login එකේම ඉන්නවා. .com site එකේ තමයි මේ වෙලාවේ cookies වල පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. PH site එකේ අපි login එකේ ඇතුළෙම ඉන්නේ. හැබැයි ඒකට මොනවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපි hi sign in කියලා මෙතන පෙන්නනවා කියන්නේ අපි මෙතනත් cookies තියෙනවා. හැබැයි අපි login cookies එක නෙමෙයි මෙතන තියෙන්නේ. .com site එකේ login cookies එක නෙමෙයි තියෙන්නේ. PH site එකේ හැබැයි login cookies එක තමයි තියෙන්නේ. ඒතර මෙතන වැදගත්ම කාරණාවක් තියෙනවා මේ විදිහට ඇයි වෙන්නේ. දැන් මේකේ login ටික හරියටම එන්න දැන් මේ PH site එකේ අපිට හරියටම login ටික ආවා. අපි password මොනවත් ගහලා නැහැ. හැබැයි .com site එකේ මේ login ටික ඇවිල්ලා නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි යාළුවනේ අපි මේ account එකේ cookies ටික ගද්දි අපි මෙතන account setting ඇතුළෙන්ම තමයි මේ cookies ටික ගන්න ඕනේ. account setting ඇතුළට ගියා. account setting එක ඇතුළෙන්ම අපි password එක ගහලා personal information හෝ business information click කරලා ඇතුළට ගිහිල්ලාම තමයි එතනින් cookies ටික අපි ගන්නෙ. ඉතින් ඒ විදිහට ගත්තොත් තමයි අපිට මේ විදිහට login එකෙන් වෙන්නේ. ඉතින් මෙතන මොන හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා cookies ගන්න වෙලාවේ සමහරට time වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි password එක type කරලා විනාඩි 5ක් වගේ හිටියොත් එහෙම ආයි cookies ටික ආයි expire වෙනවා. ඒ කියන්නේ අපි password type කරලා පස්සේ. ඉතින් ඒ හින්දා password එක type කරපු ගමන්ම අපි cookies ටික අනිවාර්යෙන් ගන්න ඕනේ. ඒක අනිවාර්යෙන්ම ගන්න ඕනේ. හරි. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් යාළුවනේ දැන් අපි මේ විදිහට තමයි මේ account එක දැන් මම මේ eBay එකට log වුණේ. ඉතින් එකපාරම account එකට log වෙන්න යන්න එපා. දැන් මේ විදිහට මෙතන sign in එකපාර යන්න එපා. sign in වෙලා තිබ්බේ නැත්නම් ඔයා මේ විදිහට product එකක් දැන් search කරලා පොඩ්ඩක් වටේට ගිහිල්ලා පොඩ්ඩක් cookies ටිකක් හදලා තමයි ඔයා අනිවාර්යෙන් මේ site එකට log වෙන්න ඕනේ. කියන්නේ eBay එකට login වෙන්න ඕනේ. දැන් මේ විදිහට sign in කියලා තියෙනවා නම් මෙතන අනිවාර්යෙන්ම ඔයා එකපාරම sign in වලට යන්න එපා. ඔයා මේ විදිහට චුට්ටක් පොඩ්ඩක් cookies ටිකක් හදලා තමයි ඔයාට යන්න පුළුවන් හැකියාවක් තියෙන. ඉතින් ඒ අතරේ මම දැන් Fernie එකට log වෙනවා මේ විදිහට.
ඉතින් යාළුවෝ මේ විදිහට පර්නි එකේ පාස්වර්ඩ් එකයි Gmail එක සහ පාස්වර්ඩ් එක මේ විදිහට ටයිප් කරලා මම දැන් account එක ඇතුළේ log වෙන්න තමයි මේ යන්නේ. ඒකට බලා ගන්න පුළුවන් මට confirmation mail එක ඇවිල්ලා තියෙනවා මේ වෙලාවේ log වෙනවා කියලා අපි අලුත් device එකකින් log වෙනවා කියලා. ඒකට බලා ගන්න පුළුවන් Manila PH පිලිපින් තමයි location එක පෙන්වන්නේ මෙතන. ඒතර එකයි මම ඔයාලට කිව්වේ හරියටම proxy අතන අපි outlook එක create කරලම proxy හරියටම ගන්න කියලා කිව්වේ. අන්න ඒකයි. මොකද හදිස්සිය හරි මෙතන මාරු වෙන්න ඉඩ තියෙනවා. එහෙමනොත් එහෙම මේ burn එකට නම් ගොඩක්ම risk එක අඩුයි. හැබැයි eBay එකට අනිවාර්යෙන්ම හරියම IP එක තියෙන්න අවශ්‍යයි. ඉතින් මම මෙතන yes allow it කියන බටන් එක එකපාරක් click කරගන්නවා. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් සාර්ථක ලෙස දැන් අපි මේ account එකට log වෙලා ඉන්නේ. ඉතින් දැන් අපිට එක ප්‍රශ්නයක් තියෙනවා මෙතන log වෙන්න අවශ්‍ය වෙනවා eBay එකට. දැන් මම මේ විදිහට ebay.com site එකට log වෙන්න ඕනේ. PH site එක නම් log වෙලා තියෙන්නේ. ebay.com site එකට log වෙන්න ඕනේ. ඉතින් මම මෙතන sign in කියන බටන් එක එකපාරක් මේ විදිහට click කරගන්නවා. ඉතින් ඒ time මදි ඔයාලට පේනවා. ඉතින් තාමත් browser එක හරියටම set වෙලා නැහැ. browser එක හරියටම set වුණා නම් යාළුවනේ මෙන්න මේ verification එක එන්නේ නැහැ. ඉතින් තාමත් මම time මදි. ඒ කියන්නේ තව විනාඩි 5ක් 10ක් වගේ අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ site එකේ තුල චුට්ටක් අපි cookies ටිකක් පොඩ්ඩක් හදලා කරලා තමයි අපි අනිවාර්යයෙන්ම eBay එකට log වෙන්න. එකපාර අපි log වෙන්නේ නැහැ. ඒ වුණොත් ඒක account එකට පොඩ්ඩක් risk එකක් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට දැන් මම මේ account එකට log වුණා. ඊළඟ විශේෂම දෙයක් තියෙනවා යාළුවෝ අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන කාරණාවක් තියෙනවා. දැන් අපි ගොඩක් දුරට දැන් ඔයා account එක හදලා earn verify වෙලා account එක suspend වෙනවා. මට ගොඩක් කට්ටිය කියන කතාවක් තමයි account එක suspend වෙනවා. ඉතින් suspend වෙනවා ගොඩක් දුරට අපි account එක proxy එක නා account එක හදන්නේ මුකුත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ proxy එක account එක 100%ක්ම අපිට හදන්න බෑ. low limit ප්‍රතිශතයක් තියෙනවා. සාමාන්‍යයෙන් 100කට ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් එහෙම අපි account එක හදන්න පුළුවන්. අපි link කරද්දී account එක 150ක් වගේ ප්‍රතිශතයක් තියෙනවා. low limit පදින සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් අපිට ගොඩක් දුරට account එකක් හදනවා නම් RDP එකක් හෝ එහෙම නැත්නම් VPS එකක් use කරන්න වෙනවා. ඉතින් VPS එක සහ RDP එක තමයි මම recommend කරන්නේ. ඉතින් ඒ අවශ්‍ය කරන ඔයාලට IP මොනවා හරි දේවල් අවශ්‍ය නම් RDP හෝ proxy නෙමෙයි proxy වාට ගන්න පුළුවන් මේ විදිහට. RDP හෝ එහෙම නැත්නම් VPS එකක් වාට ලබා ගැනීමක් අවශ්‍ය නම් ලබා ගන්න අවශ්‍ය නම් මම වාට දාලා තියෙනවා මගේ description එකේ දාලා තියෙනවා මගේ WhatsApp link, Telegram, ඊට අමතරව Facebook ඒ අදාළ links තියෙනවා. ඊට අමතරව මගේ group තියෙනවා. ඉතින් සියලු දේවල් වලට ඔයාලා join වෙලා ඔයාලට පුළුවන් හැකියාවක් තියෙනවා මේ group හරහා ඔයාලට RDP එකක් මිලදී ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පර්න් එකක් මිලදී ගන්න වෙන්න පුළුවන්. නැත්නම් account එකක් මිලදී ගන්න වෙන්න පුළුවන්. ඕනෑම account එකක් ඔයාලට මිලදී ගැනීමක් කරන්න හෝ ඔයාගේ තියෙන account එක විකුණ ගන්න ඕන දෙයක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඔයාලට මගේ group වලට සම්බන්ධ වුණොත් එහෙම. ඉතින් මේ වීඩියෝ එකේ කතා කරපුවම කතා කරන්නේ නැතුව මොන හරි ගැටලු ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන් මගේ WhatsApp එකට ඔයා message එකක් දාන්න. මම ඔයාලට අනිවාර්යෙන් reply එකක් free time එකක් වුණා හම්බ වෙන ගමන් මම ඔයාලට reply එකක් දානවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට සාර්ථක ලෙස අපි දැන් මේ account එකට log වෙලා ඉන්නේ. ඉතින් මේ account එක log වුණ ගමන් කරන ලොකු වැරද්දක් තියෙනවා ගොඩක් කට්ටිය. ඒක තමයි මේ account එක log වුණ ගමන් ඔයා කිසිම වෙලාවක මේ account එකට log වුණ ගමන්ම ඔයා කවදාවත්ම listing දාන්න යන්න මොනවත් කරන්න password change කරන්න කිසි දෙයක් කරන්න යන්න එපා. මේ විදිහට දැන් මේ account එක දැන් ඔයා log වෙලා ඉන්නේ. ඔයා අලුත් device එකකින් තමයි මේ log වෙලා ඉන්නේ. හරිද? ඉතින් මෙන්න මේ විදිහට මේ account එකට log වුණාට පස්සේ එකපාරම ඔයා listing දාන්න යන්න මේකේ වෙනස්කම් මොනවත් කරන්න යන්න එපා. මේ eBay වල තමයි විශේෂයෙන්ම පර්නිය නම් ප්‍රශ්නයක් නෑ. eBay වල තමයි ගොඩක්ම මේ ප්‍රශ්නේ තියෙන්නේ. account එක ඉක්මනින් restrict වෙන සහ suspend වෙන්න තියෙන සම්භාවිතාවය ඔයා දන්නවා eBay වල වැඩි. ඒ නිසා අපි හරියටම මේ system එකටම මේක කරන්න ඕනේ. එහෙම නැත්නම් අපරාධය අපේ account එක. account එක සාමාන්‍ය මාසයක් එකමාරක් වගේ පැන්නට පස්සේ නම් ලොකු ප්‍රශ්නයක් නෑ. press account වලට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම account එක හදලා RDP හෝ VPS එක ඔයා account එක හදනවා නම් ඔයා වැඩි දවසක් ඒකෙම තියලා ඒ IP එකෙම තියන්න යන්නත් එපා. ඒ කියන්නේ අපිට 100%ක් ෂුවර් කරන්න බෑ RDP එකක් වෙන්න පුළුවන් VPS එකක් අපිට 100% ෂුවර් කරන්න බෑ. ඒක 100%ක්ම අපි තව කෙනෙක් යූස් කරපු එකක්ද නැති එකක්ද කියලා අපිට 100%ක් අපිට කියන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා කරන්න වෙන්නේ මේ විදිහට ඉස්සල්ලාම ඔයා account එක හදලා දැන් බලන්න මම මේ account එක හදලා දැන් පර්නි verify වෙලා ඔයා බලා ගන්න පුළුවන් මෙතන දවස් one day දවසක් වගේ කාලයක් තමයි වෙන්නේ. මේ account එක හදලා දවසක් වගේ ඒ කියන්නේ පර්නි verify වෙලා දවසක් වගේ වෙනවා. ඊට පස්සේ තමයි මම මේ account එක proxy එක setup කරන්නේ. ඉතින් proxy එක setup කරාට පස්සේ ඔයාලට ඊළඟට මේකේ listing එක දාන්න ඔයා මේ proxy එක setup කරපු ගමන් listing එක දාන්න යන්න එපා. අනිවාර්යයෙන්ම ඔයා දවස්
දෙකක් හෝ තුනක් ඉන්න දෙකක් හෝ තුනක් ඉඳලා ලිස්ටින් එක දාන්න අර ඩ්‍රාෆ්ට් එකේ තියෙන එක ඒ විදිහටම දැම්මත් කවන්නේ පළවෙනි ලිස්ටින් එක මොකද ඩ්‍රාෆ්ට් එකට අපි දාලා තියෙන ලිස්ටින් එක ඒ විදිහට චූටි වෙනස්කම් ටිකක් කරලා ඔයා දැම්මට මොනවත් ප්‍රශ්නයක් නැහැ එතනින් එහාට වා සෙලින් කරන් යන්න යනවනම් ඔයාට ඒ ලිස්ටින් එකෙන් පස්සේ ඔයාට දවස් දෙකෙන් දෙකට වගේ ලිස්ටින් දාගෙන යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුවම හැබැයි ඔයා අනිවාර්යෙන් මාසෙන් ඇතුළත මේක මාසෙන් මාසෙට නැවත මේ ප්‍රොක්සි එක රිනිව් කරගන්න වෙනවා මොකද අපි ප්‍රොක්සියක් කරාන යන්නේ ඉතින් ගොඩක්ම සේෆ්ටි දැන් ඔයාට පුළුවන් මේ විදිහට දැන් මම මේ වෙලාවේ දැන් මේ බලා ගන්න පුළුවන් ඔයාට දැන් මම මේක account එකකින් ඉන්නේ ඉතින් මේ ඉන්න ගම මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට පුළුවන් හැකියාවක් තියෙනවා තවත් account වලට log වෙන්න දැන් මේ ඔයාලට මම ඉස්සරහට මේ වීඩියෝ එකක් අරන් එන්න මෙන්න මේ Dolphin Anti කියන මෙන්න මේ ඇප්ලිකේෂන් එක ගැනත් මම ඔයාලට ඉස්සරහට වීඩියෝ එකක් කරන්න මේකත් යම් කිසි ආකාරයකින් හොඳයි හැබැයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇඩ්ස් පවර් එක වගේ නෙමෙයි ප්‍රොෆයිල් 10ක් අපිට හදා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේකේ අපිට මේ එක Gmail එකකට එකයි පුළුවන් ප්‍රොෆයිල් 10ක් හදා ගන්න පුළුවන් එක Gmail එකකට එකයි පුළුවන් එතකොට අපේ ඩිවයිස් එකට එකක් තමයි මේ වෙලාවේ පුළුවන් ඉතින් ඒ විහින්දා මේකේ මේකට වැඩිය මම ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ ඇඩ්ස් පවර් එක ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම දැන් මේ වෙලාවේ Dolphin කියන browser එකේ මම මේ වෙලාවේ account එකක් මේ විදිහට use කරනවා ඉතින් මේ ඕනේ account එකකට අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනෙම වෙලාවක අපිට log වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඉතින් මේ විදිහට අපිට පුළුවන් යාළුවනේ මල්ටි ඒ කියන්නේ අපිට මල්ටි account කිහිපයක්ම මේ ඇඩ්ස් පවර් හෝ එහෙම නැත්නම් මේ Dolphin හරහා ඒ විදිහට තව anti-malware browser ඕනි browser එකක් කරා අපිට පුළුවන් මේ විදිහට unlimited account use කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙතන මම එක profile එකක් open කරලා තියෙනවා. මොන්නම් මට මෙතන තව profile මේ විදිහට profile පහක් යනකම් use කරන්න පුළුවන්. ඊට අමතරව මේ profile පහ stop වුණාට පස්සේ මට මෙතනින් ආයෙ නැවත log out වෙලා මම අර ඔයාලට මම දාලා තියෙන description එකේ link එක ඒ විදිහට ඔයා නැවත ඒ link එක හරහා ඇවිල්ලා ඔයාලට පුළුවන් නැවතත් තව ඇඩ්ස් පවර් account කීපයක් හදාගන්න. ඉතින් මෙන්න මේ විදිහට හදලා ඔයාලට account 50ක් 100ක් වුණත් මේ විදිහට එකම PC එකේ රන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඉස්සරහට මේක සම්බන්ධයෙන් තවත් මොන හරි ගැටලු ප්‍රශ්න ඔයාලට තියෙනවනම් ඒවා මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඊට අමතරව මොන හරි මීටත් අමතරව විශේෂ මොන හරි ප්‍රශ්න තියෙනවනම් අනිවාර්යෙන් WhatsApp එකේ මගේ වැඩ කරනවා. අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. ඒ වගේම ඔයාලට account මිලදී ගැනීමට විකිණීමට සහ වෙනත් මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවනම් ඔයාලට අනිවාර්යෙන් මගේ groups තියෙනවා. WhatsApp, Telegram group තියෙනවා. ඊට අමතරව Facebook group තියෙනවා. ඉතින් මේ ඕනි group එකකට ඔයාලට join වෙලා ඔයාලට උදව් ගන්න පුළුවන් කිසි ඕනි වෙලාවක ඔයාලට තව උදව් කරන්න ඕනි තරම් කට්ටිය ඉන්නවා. ඉතින් ඔයාලට උදව් කරගලා ඔයාලට ගැටලු ප්‍රශ්න තියෙනවා. ඒවා නිවැරදි කරගෙන ගමනක් යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට මොන හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අද දවසේ මේ වීඩියෝ එක මම මෙතනින් නිමා කරනවා. ඔබ සියලු දෙනාට ජය වේවා.